ලීක් වුණා කියලා අරක ලීක් වුණා මේක ලීක් වුණා කියලා ඇවිල්ලා තියෙනවා සමාජයටනේ. එතකොට එතනින් එහාට අපිත් දැකලා තියෙනවනේ එහෙම ලීක් වෙනවා කියන ඒවා. එතකොට එතනින් එහාට ගෑන් ළමයි දැනගන්න ඕනේ ඒ දේ නොකර ඉන්න. ඊට පස්සෙත් කොච්චර ලීක් වුණා කියන ඒවා ඇවිල්ලා තියෙනවද? ඉතින් ඇයි ගෑනු ළමයි එහෙම වෙන්නේ? පිරිමි ළමයි කරිස්ස කියන වගේ ඕදලා ගෙට ගන්න පුළුවන් කියනවා. ගෑන් ළමයිට ඒක ඇත්තටම ගෑන් ළමයින්ට ආදරයක් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ පෙම්වතා එක්ක ඒ කියන්නේ බඳින්න කලින් පෙම්වතා එක්ක සම්බන්ධකම් ඇති වෙන්න පුළුවන් තමන්ගේ කැමැත්ත අනුව. හැබැයි ඒ දේවල් ඒ දෙන්න අතර විතරක් තියාගන්න එක මං හිතනවා ඇත්තටම ගෑන් ළමෙක් විදියට හොඳ දෙයක් වෙයි කියලා. මොකද ඒ දේවල් මං කියන්නේ ඒකත් හොඳ හරි කියලා. ඒ උනාට ඒක මට එහෙමයි කියලා කියන්නත් බෑ. අද කාලේ මේ දියුණු කාලේ එක එක විදියවල් වලට කැමති මිනිස්සු ඉන්නවා. ඉතින් හැබැයි නිර්වත් ඡායාරූප යවන එකෙන් මම නම් කියන්නේ ඒක පොඩි මානසික අවුලක් කියන එක තමයි මම ඇත්තටම ගන්නෙ. මොකද එහෙම එකක් ගියා කියන්නකෝ. අම්මට තාත්තට මූණ දෙන්නේ කොහොමද? කවදා හරි තමන්ගේ දරුවෙක්ට මූණ දෙන්නේ කොහොමද? ඉතින් මම ඒක කියන්නේ මුල වෙන ඒවා නොදැනුවත්කමට වෙන්න පුළුවන්. ඒක හරි පව්. අහිංසක දෙයක්. තමන් ආදරය කරන කෙනාට යවුව දෙයක් වෙන්න පුළුවන් ආදරය වෙනුවෙන්. හැබැයි එහෙම දෙයක් වෙලා එහෙම කාටද බනින්නේ? ගෑනු කෙනාටයි බනින්නේ. ඒක එළියට දාපු පිරිමි කෙනාට කවදාවත් බනින්නේ නැහැ. හැම තැනම බැනුම් ඇහුවේ ගෑනු කෙනා. ඩිවෝස් වෙන්න. පිරිමි කෙනාගේ වැරද්දෙන් ඩිවෝස් වුණත් බනින්නේ ගැහණි කොයි හරි ගිහිල්ලා වෙන්නේ. කවදත් බැනුම් ඇහුවේ ගෑනු කෙනා. ගෑනු අය වැරදි අවස්ථා තියෙනව නැත්තේ නෑ. හැම මිනිහටම අපිට වැරදි කියන්නත් බෑ. එහෙම එකක් නෑ. මම මේ සාපේක්ෂව කතා කරන්නේ. ඉතින් මම කියන්නේ